ඉතින් කොහොමද කට්ටියට අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ E20 ලගේ 8H 4G කැමර එක. ඉතින් මේකේ account එකක් හදන හැටි කියලා දෙන්නේ මම. ඒක මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා මම මෙන්ෂන් කරන්නම් ඒක. ඒකට ගිහින් බලන්න. කොහොමද අපි බලමු මේක එළියට හයි කරගන්නේ වගේම ඒ වගේම කොහොමද ෆෝන් එකට ඇඩ් කරගන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන H8C ලගේ 4G කැමර එක. මේකෙම Wi-Fi තියෙනවා. අපි බලමු box එකේ මොනවද තියෙන්නේ කියලා. 2K resolution, ඒ කියන්නේ 3MP megapixel. AI human තියෙනවා. ඒ කියන්නේ vehicle and human detection, color night vision, two-way talk, 30 meter IR එකක් තියෙනවා. weather proof, ඒ කියන්නේ outdoor ගහන්න පුළුවන් අපිට. 265 වලින් compress වෙලා තමයි වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ. ඒ වගේම 4G, ඒ කියන්නේ 4G ඕනම SIM එකක් දාන්න පුළුවන්. 512 වෙනකම් මෙමරි කාඩ් සපෝට් කරනවා මේ ඩිවයිස් එකට. ඒක තමයි මේකේ ගහලා තියෙන්නේ. අපි එහෙනම් box එක ඕපන් කරලා එළියට අරගෙන බලමු. දෙපැත්ත ප්‍රෙස් කරාම මේ කෑල්ල මෙහෙම අදින්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ යට තමයි මේ විස්තර ටික ඔක්කොම එන්නේ. මේ QR අරෝ මේවා ස්කෑන් ඔක්කොම. එහෙම කෑල්ල පැත්තට ඇද්දලා පස්සේ මේකේ යට තමයි මේ විස්තර ටික එන්නේ. QR එක, විස්තරේ, සීරියල් නම්බර් ඒ ටික. හරිද? ඊට පස්සේ අපිට SIM එක දාන්න තියෙන්නේ ඒක හැරෙව්වහම මෙන්න මෙතෙන්ට මෙමරි කාඩ් එක දාන තැනටම තමයි. අපි ඒකත් ගලවගෙන SIM එක දාගමු. හරි. ඔයාලට පේනවා ඇති මම මේ ලං කළාම ගන්නම්. මෙතන තියෙනවා SD card and nano SIM card කියලා. එතකොට දැන් ඔයාලා ගාව nano කිව්වහම මෙන්න මේ පොඩි කෑල්ල තමයි ගන්න ඕන. SIM එකේ. මෙන්න මේක. හරිද? මේ SIM එක දාන පැත්තක් තියෙනවා මේකේ මෙයා මාක් කළා. අන්න ඒ පැත්තට දාන්න ඕන. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි SIM එක මේකට මෙහෙම දාලා එමීට මෙහෙම ප්‍රෙස් කරන්න තියෙන්නේ. එතකොට එයා ලොක් වෙනවා. ඒ වගේම තමයි chip එකක් දාන්න තියෙන්නේ. මම දැන් chip එක දාගන්නේ නැහැ. ඊට පස්සේ මේක දාලා අල්ලේකින් තද කරන් තියෙනවා. ඔයාලට කියන්න ඕන ඔයාලයි ෆෝන් එකේ 4G හොඳට සිග්නල් අහුවෙන SIM එකක් පාවිච්චි කරන්න. මේ නැත්තම් මේකේ network issue වෙන්න ගනීවි සාමාන්‍ය normal signal එකක් තියෙනකොට පාවිච්චි කරලා. හරිද? මම දැනට මේක මම මේවට සෙටප් කරන්න ඕන හන්ද නිකන් normal charger එකක් plug කරලා තමයි මේක කරන්නේ. ඔයා මේක outdoor ගහනවා නම් අනිවාර්යෙන් මේ වගේ power supply එකක් පාවිච්චි කරන්න. මොකද කැමරකට එන power adapter එක outdoor ගහන්න පාවිච්චි කරන්න එපා. මොකද වැස්සකදී තෙමුනහම power adapter එක ඇතුළට වතුර ගිහලා short වෙන්න පුළුවන්. මේක එහෙම design කරලා තියෙන්නේ එළියට ගහන්න පුළුවන් වෙන විදියට. මේකට wire දෙක ඇමිනුවා. මේ 230 ඒ කියන්නේ ඩිටෙක්ට් කරන කරන්ට් එකේ වයර් දෙක එමිනුවා. මේක මේ කේබල් එක ගැහුවා කැමරේකට. එහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ පියන දැම්මා. මේක වැහුවා. එතකොට තෙමින්නේ නැහැ. මේ බලන්න. මේක ඩිසයින් කරලා තියෙන විදිය. වතුර ආවට ඇතුළට යන්නේ නැති වෙන. වැඩිය හොඳයි. ඉතින් මේ ටිකට සිලිකනු ගැහුවා නම් එතකොට වතුර කොහොමත් කාන්දු වෙන්නේ නැහැ. මේ කොහොමත් කාන්දු වෙන්නේ නැහැ. අන් කියන්නේ වැඩිය හොඳට එහෙම පාවිච්චි කරනවා නම් හොඳයි. ඒ වගේම ඔයාලා මෙමරි කාඩ් එක ගන්නකොට ඔරිජිනල් කින්ස්ටන් හරි හික්සෙමි හරි ඒ වගේ හොඳ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න. මාකට් එකේ දැන් අඩුවට තියෙනවා මෙමරි කාඩ් ඒව යූස් කරන්න එපා. මොකද අපි චිප් එකක් දාන්නේ අපිට රෙකෝඩින් බලා ගන්න. ඉතින් රෙකෝඩින් බලා ගන්න බැරුව ස්ට්‍රක් වෙන ප්‍රශ්න ආවොත් එහෙම ඒක අපරාධයක්. ඒක නිසා මෙමරි කාඩ් එක හොඳ එකක් ඔයාලා පාවිච්චි කරන්න. ඉතින් අපි බලමු දැන් මේක ප්ලග් කරගෙන කොහොමද සෙටප් කරගන්නේ කියලා. හරි. මම account එක ඕපන් කරගෙන E20 app එකේ account එක ඕපන් කරන් තින්නේ. මෙතනදී ඔයාලට මේ add device ගිහිල්ලා මෙතනින් add යන්න පුළුවන්. හරිද? ඒ වගේම මෙතන තියෙනවනේ plus mark එකක්. එතෙන්ට ගිහිල්ලා ක්ලික් කරාම එනවා add device scan QR card ඒ වගේ. ඒකේ scan QR code ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ cam එකේ QR එක scan කරගන්න. මෙන්න මේ විදිහට ගියා.
මේ විදිහට ස්කෑන් කරගත්තා. හරිද? ඊට පස්සේ ඇඩ් ගියා. මොකද අපි SIM එක දාන්න තියෙන්නේ Wi-Fi එකටත්. Wi-Fi එකටත් වැඩිය ලේසි. ඇඩ් ගිහිල්ලා ඕනම් මේ කැමරා එකේ QR එක සේව් කරගන්න පුළුවන් ෆෝන් එකට. අනිවාර්යෙන් මතක ඇතුව ඔඩියෝ එක enable කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ free trial කියන එකේ ටික් එකක් වැටලා ඇති. ඒ ටික් එක අනිවාර්යෙන් අයින් කරගන්න, නැත්නම් ඔයාලගේ data කැපෙනවා. ඔයාලා දන්නෙත් නැහැ cloud එකට record වෙනවා. මෙතන time zone එක New Delhi දාගන්න. sorry සීජාවර්ධනපුර දාගන්න. ඊට පස්සේ next යන්න. හරි. next ආවට පස්සේ මෙතන ඔයාලට පෙන්නයි password එක දෙන්න. මොකද මේකේ දැන් verification code එකක් එනවනේ කැමරා එකටම. verification code එක කියන්නේ මෙන්න මේ මෙතන තියෙනවා පොඩි code එක. verification code එක. ඔයාලට ඒක නැතුව ඔයාලට ඕන code එකක් දාගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ඔයා වෙන device එකකට share කරනවා නම් එතනදී කැමරා එක protect වෙන්නේ. ඒ කියන්නේ live view එක පේන්නේ නැති වෙන්න code එකක් ඉල්ලනවා. හරිද? නිකන් password එකක් වගේ. ඒක ඔයාට ඕන නම් කැමරා එකේ තියෙන password එක දිගටම use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කැමති password එක මෙතන දාගන්න පුළුවන්. මම ඒක change කරන්නේ නැහැ. ඒක back යනවා. ඊට පස්සේ back ගියාම මෙයා automatic නමක් දෙන්න එනවා. මෙයාට ඔයාට ඕන නම් මෙතෙන්ට අවශ්‍ය කැමති නම ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. එළියට ගහනවා නම් outdoor wifi camera, gate එක ගහනවා නම් gate camera කියලා එහෙම දෙන්න පුළුවන්. මම මේක නිසා දැනට මගේ නම දෙන්නේ නැති හන්දා මම ඩන්. හරි. දැන් කැමරා එක ලෝඩ් වෙනවා. ඔයාලට පේනව නේද මෙතන සිග්නල් කටු කීයක් පෙන්වනවද කියලා කොනේ. ඒ වගේ බලා ගන්න පුළුවන්. මේක ඊට පස්සේ ඇතුළට ගියා. හරි. ඊට පස්සේ මෙතන මේ cloud වැටලා තිබ්බොත් අර මං ඔයාලට කිව්ව මතකද මේ අතන free trial එකේදී cloud ටිකේ වැටලා තිබ්බොත් data කැපෙනවා කියලා. මෙන්න මේ මෙතන record වෙන්න ගන්නවා cloud එකට ඔයාගේ ඒ අදාළ දවසේ වීඩියෝ ටික. ඉතින් අපිට cloud එක අවශ්‍ය නැහැනේ. ඒක නිසා අපි ක්ලික් කරන්න ඕන memory card එකට. memory card එක ක්ලික් කරාම ඔයා දාලා තියෙන memory card එකේ තියෙන විස්තර ටික, ඒ කියන්නේ recording ටික කොහොම දිගට මෙතන වැටෙනවා. හරි. ඊට පස්සේ camera එකේ setting වලට යන්න මේ live view එක ඇතුළට ගිහිල්ලා මෙතන කොනේ icon එකේ එතන icon එකකින් ඇතුළට ගිහිල්ලා වෙනද වගේම inclination detection මේක ඇතුළට ගියාම තියෙනවා අපිට සිලෙක්ට් කරන්න human ද vehicle ද image changing ද කියලා. human detection කියන්නේ human size එකට cam එකකින් එයා automatically හදාගෙන human කෙනෙක් detect කරන විදිහට තමයි human detection කියන්නේ. vehicle detection කියන වාහන gate එකක් ගාව වගේ ඒ වගේ ඔයා ගහලා තිනවනම් වාහන එනවද යනවද ඒ වගේ parking area එක මොකක් හරි නම් vehicle detection. image change detection එකේදී මොකක් හරි අපි හිතමු මේ phone එක මෙතන තියෙනවා කියලා. එතකොට ඒක නැති වෙච්ච ගම අපිට alert එකක් එනවා මෙන්න මේ device එක මෙතනදී නැති වුණා. ඒ කියන්නේ image change එකක් වෙන එක. ඒ කියන්නේ ඒ අදාළව තියෙන තැන image change වුණාම notify කරන විදිහට තමයි මේ ඔක්කොම දීලා තියෙන්නේ intention detection. දැන් මේකෙ මුකුත් නැහැ මං human තමයි add කරගන්නේ. message notification වලට ගියාම offline notification එක අනිවාර්යෙන් දාන්න. ඒකට ඔයාලා දන්නවා offline වෙච්ච ගමන් මොකක් හරි signal issue එකක් හරි power issue එකක් හරි වුණ ගමන් තමයි offline notification එකක් ඔයාගේ phone එකට එන්නේ. receive device message වලින් පුළුවන් ඔයාට මේක program කරගන්න. ඒ කියන්නේ schedule කරගන්න. මට රෑ 8 ඉඳන් උදේ පාන්දර 1 හෝ ඊට පස්සේ හවස 6 ඉඳන් පාන්දර 12 වෙනකන් හරි notification එන විදිහට හදාගන්න. ඔයාලා දැකලා තියෙනව නේද? මිනිස්සේ ඉස්සරහට ආපු ගම ලයිට් පත්තු වෙලා ඕ ලයිට් නැතුව ශබ්දයක් එක්ක උඩින් notification එකක් එන්න අර ෆොටෝ එකක් වැදලා එන්න ඕනේ කියලා කියන්නේ. අන්න ඒක හදාගන්න පුළුවන් මෙන්න මෙතනින්. මොකද අපි නිතරම දාගෙන තියගත්තොත් අපිට ඒක වද යන්නේ. අපිට පුළුවන් මෙතනින් වෙලාවක් දීලා ඒ වෙලාවට හදාගන්න. හරිද? ඊට පස්සේ audio setting වල තියෙන්නේ audio ඊට පස්සේ microphone එකේ volume adjustment කරන්න ඒ ටික. ඊට පස්සේ audio setting වලට ගියාම audio notification එකක් දෙන්න පුළුවන්. දැන් අර ඕක දුන්නාම ටික් ගාන සද්දයක් එනවා. soft දුන්නාම soft warning එකක්. ඒ වගේම custom sound කරලා දෙන්නත් පුළුවන්. audible warning එකක් දෙන්නත් පුළුවන්. light setting කියන්නේ
ඒ කියන්නේ මෙතන ස්පොට් ලයිට් එක දෙන්න පුළුවන් අපිට ස්ටේටස් ලයිට් එක. අර නිල් පාට ලයිට් එකක් පත් වෙන්නේ. මෙන්න මේ ලයිට් එක ඕනනම් අපිට ඩිසේබල් කරන්න පුළුවන්. ඒ කියන්නේ පත් වෙන්නේ නැති වෙන්න දාන්න පුළුවන්. මෙතනින් අයින් කරාම එයා පත් වෙන්නේ නැහැ. ලයිට් නොටිෆිකේෂන් කියන්නේ කවුරු හරි හියුමන් කෙනෙක් හරි වෙහිකල් එකක් හරි මේච් එන්ජින් එකක් හරි වෙච්ච ගමන් ඔටෝමැටික් ලයිට් එක පත් වෙන්න තමයි එතනින් හදාගන්න පුළුවන්. ඊට පස්සේ PD set setting. PD set setting ගියාම මේ human tracking දාපු ගමන් මං ගාට ඔටෝමැටික් නොටිෆිකේෂන් එන්න ගන්නවයි කියලා. අන්න ඒක තමයි වෙන්නේ. මේකේ අපිට මේ 360 picture කියන්නේ 360 image එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ PD set calibration. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාගේ කැමරා එක කරකැවිලා ආපහු එතෙන්ටම කැලිබ්‍රේට් වෙලා එන්න ඕන නම් ඒ කියන්නේ අපි හිතමු එක ඇන්ගල් එකක තියලා එතෙන්ටම ආපහු එන්න ඕන නම් මේ PD set position calibration එක දෙන්න. එතකොට එයා position කරගන්නවා මං ආපහු කරකැවිලා මෙතෙන්ටම තමයි එන්න ඕන කියලා. හරි ඊට පස්සේ record list කියන්නේ chip එක privacy setting වල තමයි අර video encryption එක තියෙන්නේ. ඔයාට ඕන නම් මේක disable කරන්න පුළුවන්. disable කරාම වෙන්නේ කැමර එක වෙන කෙනෙක්ට නොදනුවත්ව හෝ දැනු අපි හිතමු නොදනුවත්ව ෂෙයා කරගත්තයි කියලා. එතකොට එයාට මේ කෝඩ් එක නැතුව බලන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක හරහා තමයි ෂෙයා කරගන්න ඕනේ. නැතුව මේ QR එක ස්කෑන් කරයි කියලා තව කෙනෙක්ට ඒක ඇඩ් කරගන්න බෑ. ඒක ඇත්තටම මේ ECS කැමරා වල වෙන security එක device එකක් එක account එකකට ඇඩ් කරගන්න පුළුවන් මේ. ඔයාට ෂෙයා කරගන්න පුළුවන් ඕන තරම්. ඊට පස්සේ මේකේ බැක් ගියා. මේ 4G network මේකේ පෙන්නනවා signal length එක. ඒ වගේම පාවිච්චි කරපු data ප්‍රමාණය කොච්චරද කියලා මෙතනින් බලා ගන්න පුළුවන් මේකත් එක්ක. ඊට පස්සේ device share කරන්න ඕන මේ share device ගිහිල්ලා account එකක් හදලා ඒ ඕන්න මේ QR එක scan කරලා එයාට add කරගන්න පුළුවන්. නැත්නම් එයා හදපු account number එක ඒ කියන්නේ user name එක මෙතෙන්ට දාලා අපිට share කරන්න පුළුවන්. ඊට පස්සේ මෝ තියෙන්නේ client management එක device information ගිහිල්ලා ඔයාට ඕන device එකේ විස්තර ටික ඔක්කොම QR එක ඔයාට verification එක අමතක නම් මෙතන verification එක බලන්න පුළුවන් දාවලා තියෙන්නේ මොකද්ද කියලා ඒ විස්තර ටික ඔක්කොම මේකේ බලන්න පුළුවන්. ඉතින් වෙනද වගේම අර අනිත් H6C, H8C, 9C ඒ හැම කැමරා එකකම වෙන ෆන්ක්ෂන් ටික මේකෙත් තියෙනවා. කිසිම වෙනසක් නැහැ. ස්නැප්ෂොට්, රෙකෝඩ්, PD set වලින් තමයි අපි කැමරා එක එහෙට මෙහෙට දකුණු පැත්තට උඩ පැත්තට හැමතැනටම කරකව ගන්නෙ. ටෝක් එකෙන් තමයි කතා කරන්නේ. ඕනනම් ඔයාලට ස්ලීප් කරගන්න. අපි හිතමු හරි අවශ්‍යතාවයක් නිසා ඔයාලට කැමරා එක ශනිකව ඕෆ් කරගන්න ඕන නම් මේ ස්ලීප් එක දුන්නාම එයා ඔටෝමැටික් ස්ලීප් වෙනවා. ඒ කියන්නේ කළුවර වෙනවා. කිසිම දෙයක් රෙකෝඩ් කරගන්නේ නැහැ. මේ 360 image එකක් ගන්න ඕන නම් ටක් ගාලා එලාම් එකක් දාන්න ඕන. ඔයා හිතමු අඳුරු තැනක නම් ඉන්නේ ඔයාට ලයිට් එක ඕනේ කියලා මේ ෆ්ලොඩ් ලයිට් එක ප්‍රෙස් කරපු ගමන් සාමාන්‍ය වොට් 5ක විතර ලොකු එළියක් විහිදෙනවා. ඒ රෑට ඒ විස්තර ටික තමයි ඔක්කොම මේකේ තියෙන්නේ. සාමාන්‍ය මට ඕනුනේ ඔයාලට මේ කැමරා එක හැඩ් කරන හැටි කියලා දෙන්න. ඉතින් ඇත්තටම Wi-Fi කැමරා එකක් හැඩ් කරනකොටත් වැඩිය මාර ලේසි මේක හැඩ් කරගන්න. ඇත්තටම මාර ලේසි මේක හැඩ් කරගන්න. ඔයාලා මතක ඇතුව එළියට ගහනවා නම් මේ වගේ එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඇතුළට ගහද්දිත් මේ වගේ පාවිච්චි කරාම ඔයාලටම ලේසි. මොකද cost එකත් ඇත්තටම අඩුයි. මොකද power adapter එක පිච් වුණාට පස්සේ යන cost එකට වඩා ඔයාට මේන් එකක් දාලා කරගන්න cost එක ඇත්තටම ගොඩක් අඩුයි. ඉතින් වැඩි කතා බහ නැතුව අද අපි ඉගෙන ගත්තේ HIC 4G කැමරා එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. අපි ඉස්සරහට බලමු. තව ECS ලගේ තව product ඒ වගේම tech gadgets tech views කියන්න මතකුණා. අනිවාර්යෙන් subscribe කරන් යන්න, share කරන්න, comment කරන්න. මම ඕනම comment එකකට reply දෙනවා ඕනම උදා. ඔයාලට මොන හරි මේ වගේ ECS cameras buy කරගන්න ඕන නම් mysoft IT කියලා page එකක් තියෙනවා. ඒකට ඕනනම් ගිහිල්ලා buy කරන්න පුළුවන්. නැත්නම් number එක දාලා තිනු පල්ලෙහා comment section එකේ ඒකෙන් call එකක් දීලා buy කරගන්න පුළුවන්. 2 years warranty හම්බෙනවා. 1-to-1 හම්බෙන්නේ මේ camera වල. අන්තිමට කියන්න ඕනේ මේ කිසිම ස්පොන්සර් එකක් නෙවෙයි. මම ඇත්තටම ECS Hikvision කියන product installation කරනවා. මම මේ ගත්ත experience එක ඔයාලත් එක්ක share කරගන්න තමයි මම වීඩියෝ එක දාන්නේ. ඉතින් හැමෝටම සුබ දවසක්. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහින් එන්නම්.